වෙල්කම් ටු චෙහානා ව්ලොග්ස්. අද මම ඔයාලට අරගෙන ආවේ ගිනිකන්දකින් නගරයක් බේරාගත් සාන්ත ආගතා මෑණියන්ගේ වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍යයේ සුන්දර දසුන් ටිකක්. ඉතින් මේ අපේ ලංකාවේ තියෙන මංගල්‍ය වලට වඩා ඊටාම වෙනස්ම විදිහේ මංගල්‍යයක් තමයි මේක. ඉතින් මේ වෙනස් විදිහේ සුන්දර මංගල්‍යය බලන්න මේ වීඩියෝ එක අවසන් වෙනතුරු රැඳී සිටින්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. සාන්තාගතා මෑණියන්ගේ සුරෝමය පල්ලියෙන් එළියට ගන්න වීදි යෑම සඳහා. ඉතින් මේ සාන්තාගතා මෑණියෝ ගැන කියනව නම් ගොඩාක් ලොකු විස්තරයක් තියෙනවා කියන්න. ඉතින් මමත් මෙහෙට ඇවිල්ලා ටික කාලයක් නිසා මම දන්නෙත් නැහැ ලොකු විස්තරයක් කරන්න. මම දන්න ටික මම ඔයාලට කියන්නම්. ඉතින් මේ ඔයාලට මේ පේන්න තියෙන්නේ මේවට කියන්නේ කන්දලෝරි කියලා. ඉතින් මේ වගේ 10ක් 15ක් විතර මේ සුරෝමට ඉදිරියෙන් පිටත් වෙනවා. ඉතින් මේ වගේ එකක් කට්ටියක් එකතු වෙලා තමයි හදලා අරගෙන යන්නේ. ඉතින් මේකට කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් දීවරයෝ එකක් හදනවා, මස් කපන අය එකක් හදනවා, වෙළඳන් කරන අය තව එකක් හදනවා. ඒ වගේ කට්ටිය එකතු වෙලා තමයි මේ වගේ එක හදාගෙන අරගෙන යන්නේ. ඉතින් මේ වගේ එකක් කීප දෙනෙක් කරේ තියාගෙන උස්සගෙන තමයි ප්‍රතිමාවට ඉදිරියෙන් මේක අරගෙන යන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලම මේ මංගල්‍යයේ තියෙන විශේෂත්වය ගැන කියන්නම්. ඉතින් ඉතාලියේ සිසිලිය දූපතේ එඩ්න කියලා ගිනි කන්දක් තියෙනවා. ඉතින් මේ ගිනි කන්ද පුපුරලා ගින්දර ගලාගෙන ඇවිල්ලා ගොඩක් විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ ගිනි කන්ද කතානියා නගරයට ගලාගෙන එනකොට සාන්තාගතා මෑණියන්ගේ සලු පොටෙන් මේ සලු පොට දාලා තමයි මේ කතානියා නගරය බේරගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේ පේනවද මේ ලොකු මේ ඉටිපන්දම් මේ කිලෝ 100 ඒ වගේ ගොඩක් ලොකු බර ඉටිපන්දම් තමයි මේ මිනිස්සුયો කරේ තියාගෙන අරගෙන යන්නේ. ඉතින් මේ මිනිස්සුયો මේ ආගතා මෑණියන්ට එක විදිහට බාර වෙලා තියෙනවා. ඉතින් මේ බාර වෙලා තියෙන විදිහට තමයි මේ වගේ ලොකු ඉටිපන්දම් අරගෙන යන්නේ. ඉතින් පිරිමි අය, ගෑනු අය, පොඩි අය පවා මේ වගේ ඉටිපන්දම් මෙහෙම කරේ තියාගෙන එක එක්කෙනා මාරුවට සුරෝමෙට ඉදිරියෙන් මේ ඉටිපන්දම් ඉවර වෙනකම් පැය ගාණක් මිනිස්සුયો කරේ තියාගෙන අරගෙන යනවා. ඉතින් මේ දවස් ටිකේ මේ වගේ එක කෑම කඩේමත් මේ අපට දාලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවද මිනිස්සු මේ කඹ වලින් ඇදගෙන තමයි මේ සුරෝමේ හවස පාගම ආරින්නේ. බහුවදා 12ට එකට විතර පල්ලියට යනකම් මේ විදියට තමයි මේ කඹ වලින් මේ සුරෝමේ ඇදගෙන යන්නේ. ඉතින් ඔයාලට පේනවද මෙන්න මේ විදියට තමයි මේ සුරෝමේ කාර්ය කඹ වලින් මෙන්න මේ විදියට ඇදගෙන යන්නේ. මේ අපි ඉන්න තැනට රාත්‍රී 11ට විතර ආපු වෙලාවේ. ඉතින් මිනිස්සු තමන් ඉන්න තැනින් මේ සුරෝමේ යනකොට එක එක අය ඉටිපන්දම් දෙනවා, මල් දෙනවා, සල්ලි දෙනවා, මේ වගේ එක විදිය දේවල් සුරෝමේට දෙනවා.
ඉතින් අපි දැන් සුරෝමි බැලුවා. අපි සුරෝමි බලලා ඉවර වෙලා දැන් ගියේ මේ සුරෝමි තියෙන පල්ලියට. මේ වෙලාවට නම් ඉතින් මේ පල්ලිය වහලා තියෙන්නේ. ඒ වුණාට අපි ගියා බලන්න. මේ ඔයාලට පේන්නේ පල්ලිය තමයි. ඊට පස්සේ ඉතින් අපි ටිකක් ඇවිත් මේ කඩවල් වල මේව ටිකක් බල බල අපි ඇවිත්. ඔයාලට මේ පේනවද මේ හදන්නේ ආමන්. මේ ආමන් නැට වලට පැණි උණු කරලා දාලා සීනි වෙන්නේ නැති මේ පැණි උණු කරලා දාලා මේ ආමන් තමයි හදන්නේ. ඊට පස්සේ අපි ඉතින් මෙතනින් පණීනියකුත් අරගෙන කාලා ගෙදර ගියා. ඉතින් මම ඔයාලට මේ සාන්තාගතා මෑණියෝ ගැන කිව්ව විස්තරයට වඩා තවත් ලොකු විස්තරයක් තියෙනවා එයා ගැන. ඉතින් මම දැනට විස්තර කරන්න දන්න ටික තමයි ඔයාලට කිව්වේ. ඉතින් සමහර විට ඉතාලියේ මේ කතානිය නගරයේ ඉන්න පරණ අය එහෙම දන්නවා ඇති මීට වඩා විස්තරයක්. ඉතින් ඒ ගැන මීට වඩා විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් නොදන්න අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තව ලස්සන වීඩියෝ ඔයාලට දිගටම බලා ගන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකටත් like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම සුබ දවසක්.